ඉලෙක්ට්‍රොනික උපාංගවල තියෙන අර පුංචි පාට පාට ඉරි දිහා බලලා මේවෙන් ඇත්තටම මොකක්ද කියන්නේ කියලා කවදා හරි හිතට ඇවිත් තියෙනවද? එහෙනම් අද අපි ඒ රහස හෙළිදරව් කරගන්නයි යන්නේ. ඇත්තටම මේවා හරියට විසඳන්න ඕන විනෝදජනක අභිරහසක් වගේ. නැත්නම් මොකක් හරි රහස් කේතයක් වගේ. අපි අද බලමු මේ රහස් කේතය බිඳ දමන හැටි. හොඳයි. මුලින්ම බලමු මොකද්ද මේ ප්‍රතිරෝධකයක් නැත්නම් රෙසිස්ටර් එකක් කියන්නේ කියලා. හරිම සරලයි. හරියට ටැප් එකකින් වතුරේ එන වේගය පාලනය කරනවා වගේ ඉලෙක්ට්‍රොනික පරිපථයක විදුලිය ගලාගෙන යන එක පාලනය කරන සීමා කරන පුංචි උපාංගයට තමයි අපි ප්‍රතිරෝධකය කියන්නේ. හරි. දැන් තමයි අපි යන්නේ මේකේ වැදගත්ම කොටසට. මේ ප්‍රතිරෝධකයේ අගය කියවන්න තියෙන රහස්‍ය තුර තමයි ඔය පාට ඉරි ටික. ඒ කියන්නේ වර්ණ කේතය. මෙන්න තියෙනවා මේ විශ්වීය වර්ණ වගුව. බැලුව බැලමට පේනවා වගේ කළු පාට ඉඳලා සුදු පාට වෙනකම් හැම පාටකටම බිඳුවේ ඉඳන් 9 දක්වා අංකයක් දීලා තියෙනවා. මේ පිළිවෙල මතක තියාගන්න එක තමයි වැදගත්ම දේ. ඉතින් අර පාට පිළිවෙල මතක තියාගන්න පාවිච්චි කරන හරිම ජනප්‍රිය ඉංග්‍රීසි කෙටි ක්‍රමයක් තමයි මේක. හැම වචනයකම මුල් අකුරෙන් අදාළ පාට මතක් කරගන්න පුළුවන්. මේ වගේ ක්‍රමයක් පාවිච්චි කළාම වැඩේ හරිම ලේසි නේද? හොඳයි. දැන් අපි මේ ඉගෙනගත්ත දේවල් ප්‍රායෝගිකව යොදාගන්නේ කොහොමද කියලා බලමු. අපි පටන් ගමු බහුලවම දකින්න ලැබෙන අර වර්ණපටි 4ක් තියෙන ප්‍රතිරෝධකයකින්. මේක කියවන එක හිතනවට වඩා ගොඩක් ලේසි. මුලින්ම කරන්න ඕන අර රත්තරන් හරි රිදි හරි පාට පටය දකුණු පැත්තට එන විදිහට අල්ලගන්න එක. ඊට පස්සේ වමේ ඉඳන් පළවෙනි පාට පටි දෙකෙන් අපේ අගේ පළමු ඉලක්කම් දෙක ලැබෙනවා. තුන්වෙනි පටිය තමයි ගුණකය. ඒ කියන්නේ බිංදු කීයක් එකතු කරන්න ඕනද කියලා කියන පටිය. හතරවෙනි පටියෙන් තමයි සහන අගය නැත්නම් ඒකේ නිරෝධිතාවය පෙන්වන්නේ. හරි. දැන් අපි මේ ඉගෙන ගත්ත දේවල් උදාහරණයක් එකම කරලා බලමු. එතකොට තවත් හොඳට පැහැදිලි වෙයි. හිතන්න අපිට හම්බ වෙනවා මෙන්න මේ වගේ ප්‍රතිරෝධකයක්. කහ, දම්, රතු සහ රන්. අපි වගවනවා. කහ කියන්නේ 4. දම් කියන්නේ 7. එහෙනම් මුල් අංකය 47. තුන්වෙනි පටිය රතු. ඒ කියන්නේ ගුණකය 100යි. අන්තිමට තියෙන රන් පාට පටියෙන් කියවෙන්නේ ධන හෝ ඍණ 5ක සහන අගයක්. ඒ කියන්නේ මේකේ නියම අගය 105කින් එහා මෙහා වෙන්න පුළුවන් කියන එක. ඔන්න දැන් තියෙන්නේ හරිම සරල ගණනීය කිරීමක්. අපි මුලින් හොයාගත්ත ඉලක්කම් දෙක. ඒ කියන්නේ 47. ගුණකයෙන් ඒ කියන්නේ 100න් ගුණ කරනවා. එතකොට අපිට ප්‍රතිරෝධකයේ මූලික අගය ලැබෙනවා. එහෙනම් උත්තරේ ඕම් 4700යි. ප්‍රතිරෝධය මනින ඒකකය තමයි ඕම්. අපි ඒක ඕම් කියන සංකේතයෙන් තමයි ලියන්නේ. වර්ණ පටි 4 ඒවට අමතරව ඊට වඩා වැඩි පටි තියෙන ප්‍රතිරෝධක තියෙනවා. අපි දැන් ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. වර්ණ පටි ගණන වැඩි වෙනවා කියන්නේ ඒකෙන් වැඩි නිර්වදිත්‍යාවයක් හරි අමතර තොරතුරක් හරි දෙනවා කියන එක. උදාහරණයක් විදිහට පටි 5ක ප්‍රතිරෝධකයක මුල් ඉලක්කම් 3ක් තියෙනවා. 6 වෙනි පටියෙන් කියන්නේ උෂ්ණත්වයත් එක්ක අගය වෙනස් වෙන විදිහ ගැන. හැබැයි කලබල වෙන්න දෙයක් නැහැ. මූලිකවම කේතය කියවන විදිය එකමයි. ඔන්න ප්‍රතිරෝධක වර්ණ කේතේ රහස දැන් අපි විසඳලා ඉවරයි. මේක ඉලෙක්ට්‍රොනික විද්‍යාවට අලුතෙන් පිවිසෙන කෙනෙක්ට හරිම වටිනා දැනුමක්.